බියෙන් වෙලී ගිය විශාල වනාන්තරයක එක් දරුණු සිංහයෙක් සතුන්ගෙන් දිනපතා තමාට ආහාර ලබා දෙන ලෙස අනකලේය. නිරන්තරයෙන් දඩයම් වීමට ඇති බිය නිසා බියටපත් සතුන් දිනකට එක් සතෙකු බැගින් සිංහයාගේ ගුහාව වෙත යවීමට එකඟ විය. දිනක් කුඩා හාවයෙකුගේ වාරය පැමිණි, නමුත් ඔහු පසුබට නොවී ඊතා බුද්ධිමත් සලසුමක් කල්පනා කළේය. ප්‍රමාද වී පැමිණි කුඩා හාවා තම පාලනයට අභියෝග කළ වෙනත් සිංහයෙකු සිටින බව පවසමින් සිංහයාව තවත් කෝපයට පත් කළේය. බුද්ධිමත් හාවා උග්‍ර ලෙස කෝපයට පත් සිංහයාව ගැඹුරු ළිඳක් අසලට කැඳවාගෙන ගොස් ඔහුගේ හතුරා එහි සැඟවී සිටින බව පැවසී. ජලයේ තිබූ තමාගේම සෙවණැල්ල දුටු සිංහයා එය තම සතුරායයි සිතා ළිඳ තුලට පැන මිය ගියේය. සිංහයාගෙන් නිදහස් වූ පසු වනයේ සතුන් සියලු දෙනාම කුඩා හාවාගේ නිර්භීතකම සහ බුද්ධිමත්කම අගය කරමින් උත්සව පැවැත්වූහ.